දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල දැන් අපි ලෙඩක් ඕනෙම ලෙඩක් හඳුනා ගන්න heart එකේ rhythm එක අල්ල ගන්න ඕනේ. දැන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නම් ECG ගත්තාම මේක යන පිළිවෙලක් තියෙනවානේ. ඒක යන පිළිවෙලේ ඒ ඇන්ගල් එක අනුව ඒකේ නැම්ම අනුව ඒක කියන්න පුළුවන් කොතනද තියෙන දුර්වලතාවය කියලා. දැන් අපි ලෙඩෙක්ගේ අල්ලලා මෙතන අපි බලපුවාම මෙතන නාඩිය එහෙම නැත්නම් නාඩි බලපුවම නාඩි බලනවා කියලා කියන්නේ නාඩිය කියන්නේම හෘද ස්පන්දනයත් එක්ක තියෙන තත්ත්වයක්. දැන් අපි කෑම අනුව මේක ස්පන්දනය වෙනස් වෙනවා. අපිට වෙන මානසික පීඩනය අනුව මේක මේ හැම දෙයක් අනුවම මේකේ සිස්ටම් එක වෙනස් වෙනවා. ඒක බලන්න තමයි අපි නාඩිය බලන්නේ. මෙතන අල්ලා බලපුවාම මෙතන තේරෙනවා රයිට්. මේකේ යන සිස්ටම් එක වෙනස්. දැන් සමහර අය දෙන පූර්ණ නාඩිය කියලා. පූර්ණ නාඩිය කියන්නේ පූසෙක්ගේ ගමන් මාර්ගයේ වගේ යන නාඩි තියෙනවා. එක එක ඒ විදිහට තියෙනවා නාඩි වර්ග. එතකොට අපි ඒක අල්ලපුවාම අපිට තේරෙනවා මේ heart එකේ රිද්ම් එක කොහොමද? මොකද්ද මේකේ සිස්ටම් එක යන්නේ? මොන අඩුපාඩුවද තියෙන්නේ මේකේ? එතකොට හෘදය ආශ්‍රිත රෝග කියලා පුවාම අපිට පේමස්ම වෙලා තියෙන heart attack. attack කියන්නේ ආබාධය. හෘද ආබාධයක්. එතකොට ආබාධ කියලා කියන්නේ එක තත්වයක් පමණයි. හෘදය ආශ්‍රිතව උඩ කර්ණිකා දෙක තියෙනවා, යට කෝෂිකා දෙක තියෙනවා, වම් කර්ණිකාව, දකුණු කර්ණිකාව, වම් කෝෂිකාව, දකුණු කෝෂිකාව. මේ වම් කෝෂිකාවේ ඉඳලා දෙවන්ත පීඩනයකින් යුක්තව සමස්ත ශරීරය පුරාම මේ රුධිරය පරිවහනය කරලා අරිනවා. එතකොට අනිත් දැන් ඕක සුද්ධ කරන්න තමයි අපේ පෙනහැල්ල අවශ්‍ය වෙන්නේ. පෙනහැල්ලෙන් තමයි අපි ගන්න මේ බාහිර පරිසරයේ තියෙන වාතය අරගෙන ඒකේ වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය එහෙම නැත්නම් අම්ලකර පදාර්ථය අරගෙන අර පෙනහැල්ලේ තියෙන සියුම් ගර්ත ඔස්සේ ගිහිල්ලා ඒවට සියුම් රුධිර කේශනාලිකා තියෙනවා. ඒ සියුම් නාලිකා මේව ඔස්සේ ටක් ගාලා මේ විසරණය වෙලා මේවා ඉක්මනින් සිද්ධ වෙන කාර්යය මේවා ඇහැට පේන්නේ නැහැ ඇත්තටම. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂන් වගේ තමයි බලන්න ඕනේ. ඉතින් ඒවා ඒ විදිහට මේකේ විසරණය හරහා ඔක්සිජන් ලබාගෙන මේක රුධිරය පෝෂණය කරනවා. නිරන්තරයෙන් රුධිරය පෝෂණය කරනවා. දැන් අපිට කැම කන්න නැතුව දවස් 7ක් විතර ඉන්න පුළුවන්. වතුර බොන්න නැතුව දින 3-4ක් ඉන්න පුළුවන්. හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන්. බොහොම සුළු වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ අවස්ථාවල අපි කරන දේ තමයි කියන්නේ එහෙම වුණාම එයාට දැන් හෘදය ආශ්‍රිතව ප්‍රශ්න එන්න පෙනහැල්ල ආශ්‍රිත ප්‍රශ්න වෙන්න පුළුවන්. හුස්ම ගන්න නැතුව දැන් සමහරවල් සෙම රෝග කාලයක් තිස්සේ යනවා. පිළිකා රෝග කාලයක් තිස්සේ යනවා පෙනහැල්ල. ඒව නිසා අර හෘදයට අවශ්‍ය පෝෂණය දුර්වලතාවය ඇති වෙන්න පුළුවන්. මේ වගේ එතකොට හෘදයේ කුටීර ආශ්‍රිතව ආබාධ තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කපාට තියෙනවා විවිධාකාර කපාට, අටසඳ කපාට. එතකොට ඔය වගේ එක එක නම් වලින් හඳුන්වනවා. ඒ කපාට ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඊට අමතරව හෘදයට රුධිරය සපේන ඒවට අපි කියන්නේ කිරීටක දමන කියලා. කිරීටක දමනිය ආශ්‍රිත වෙන්න පුළුවන්. ඔන්න ඔතනදී තමයි බයිපාස් එක එන්නේ. ඔන්න ඔතනදී තමයි අපි ගිහිල්ලා අර මේ ඔයගේ ගිහිල්ලා අර ත්‍රොම්බොසිස් එහෙම නැත්නම් රුධිරක මේ කැටි එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ඕවා ගිහිල්ලා තැම්පත් වෙලා එතනින් එහාට රුධිරය යන්නේ නැති වුනහම දැන් අපි හිතමුකෝ මෙහෙම හෘදය තියෙනවා කියලා. හෘදයෙන් හෘදයට රුධිරය සපේන බාහිර ටික දැන් හෘදය කියන්නේ හරිම මේ කෘතගුණ සලකන දෙයක්. ඒ කියන්නේ තමන්ට ඉස්සෙල්ලා සපේලා තමයි අනිත් අයට සපයන්නේ. එතකොට එයි තමන් ජීවත් වෙලා ඉන්න අනිත් ජීවත් වෙන්නේ. එතකොට හෘදයෙන් මේ දෙන මේ කිරීටක දමනිය ඔස්සේ මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම හෘදයට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඒ ලැබෙන පෝෂණය ලැබෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙනවා. හැබැයි මෙන්න මේ වගේ යන කේශනාලිකාවල මැසියුම් කේශනාලිකාවල මොන හෝ ආකාරයක රුධිර කැටියක් තැම්පත් වෙලා එහෙම නැත්නම් මේද කැටියක් තැම්පත් වෙලා ඔය දෙකම තැම්පත් වෙලා ඔය ඇතරෝමා කියලා ඔය වගේ විවිධ නම් වලින් හඳුන්වනවා. මේවා තැම්පත් වෙලා එතනින් එහාට රුධිරය ගලාගෙන යන්නේ නැහැ. එතනින් එහාට රුධිරය ගලාගෙන යන්නේ නැති වුනහම දැන් යම් කෙනෙකුට දැන් අපි එතනින් එහාට පෝෂණය දෙන්නේ නැත්නම් එතනින් එහාට කැම දෙන්නේ නැත්නම් ඒගොල්ලෝ මොකද වෙන්නේ? මැරෙනවා. එතකොට මෙතනින් එහාට හෘදයේ තියෙන ඒ හෘද සෛලවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා හෘද සෛලය මැරෙනවා. එතකොට එයාට කරගන්න දෙයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? heart එකේ යන්නේ යම් මට්ටමකට. අන්න එතකොට තමයි අර මේ වගේ වෙනස් වීම ඇති වෙන්නේ. එතකොට දැනෙන ලක්ෂණ මොනවද? අන්න එතකොට දැනෙන හුස්ම ගන්න බැරි හති ගතියක් දැනෙනවා. පපු ආශ්‍රිත මේ වම ආශ්‍රිතව කැක්කුමක් සියුම් කැක්කුමක් එනවා. ඒක එනවා ඒත් එක්කම මේ මොකද මේ ධමනි පද්ධතිය සිරාපද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා මේ වම් අත දිගේ මේක එනවා. වම් අත දිගේ තනිකර ටිකක් ඕක හරියට heart attack එකක් හැදුනොත් හැදෙන්නේ අර ගිනියම් යකඩ කූරක් ක්‍රත් කරලා ඇතුලෙන් අපේ මේ ඇතුලෙන් යවන්නා වගේ මහා දැවැන්ත කැක්කුමක්. ඇයි ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. මේ සියලු දේවල් අඩු වීම නිසා heart එක එයා දරා ගන්න බැරුව පුදුම මේ ශක්තියක් යොදවනවා මේක ක්‍රියාත්මක කරගන්න.
එහෙම වුණාම මේක හරි දුර්වලතාවයටපත් වෙනවා. අන්න ඒවට තමයි ඒකේ ඒ වගේ ස්ට්‍රෝක් කීප අවස්ථාවක් වෙනවා. හැබැයි එතකොට බලාගෙන ඉන්නේ නැහැ. ශරීරයේ අපේ ශරීරයේ පුරුදු වෙලා තියෙන එයා මේක දිය කරගන්න උත්සාහ කරනවා. එහෙම බැරි වෙච්ච අවස්ථාවල තමයි ඔය heart attack ඇවිල්ලා සමහරලාට පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර වගේ එද්දි සමහරලාට මේ යන අවස්ථා